බලන්න සිගාලවාද සූත්‍රයේ ඒ කරුණු 14 විග්‍රහ කරද්දී මුලින්ම පෙන්නනවා වෙනත් කරුණු 4ක්. සතර කර්මක්ලේශය කියලා. මොනවාද සතර කර්මක්ලේශය කියලා කිව්වේ? ප්‍රාණඝාතයෙන් වළකින්න, අදින්නා දාණයෙන් වළකින්න, කාම මිත්‍යාචාරයෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න කියන මේ කරුණු 4යි. එතකොට මේ කාරණා 4 ඇයි මුලට කිව්වේ? ඡන්ද, දෝෂ, භය, මෝහ කියන මේ 4 පාදක වෙනවා නම්. පින්වත්නි, ඒක තේරුම් ගන්නට ඉස්සෙල්ලා මිනිහා පිරිසිදු මනසකින් යුක්ත වෙන්න ඕනේ. මනුෂ්‍යත්වයක පිහිටලා තියෙන්න ඕනේ. ඒ තැනත්තාට ආධ්‍යාත්මයේ පිරිසිදු නැත්තම් ඡන්ද, දෝෂ, භය, මෝහ කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් පිරිසිදු ආධ්‍යාත්මයක් සකස් කිරීම වෙන එකක් නෙමෙයි. මිනිසා මිනිහෙක් වශයෙන් නගා සිටීමයි මේ කාරණා 4 පරමාර්ථය වෙන්නේ. බලන්නට නොදුන් ප්‍රාණඝාතය කරන්න එපා කියලා කිව්වනම් අදහස් කරේ ඔබ ජීවිතයට කැමති. ඔබ ජීවත් වෙන්න කැමතිද කියලා ඉස්සෙල්ලා බලන්නට. කැමතිද? තම තමන් හිතන්න බලන්න තම තමා ජීවත් වෙන්න කැමති ඇත්තෝද කියලා. මොකද හිතන්නේ? ඒකාන්තයෙන්ම ජීවත් වෙන්න කැමති අය. එහෙනම් ජීවිතයේ තියෙන හැම කෙනෙක්ම ජීවත් වෙන්න කැමති ඇත්ත බව අමතක කරන්න එපා. සබ්බේසං ජීවිතං පියං. හැම දිනාටම ජීවිතේ ප්‍රියයි කියලා කිව්වා. මම මගේ ජීවිතේට හිතවත් නම් අනිත් අයගේ ජීවිතවලටත් මම ඒ ආකාරයෙන් සලකන්නට ඕනේ. පින්වත්නි, මනස ක්‍රූර වෙච්ච තැනත්තාට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. මේ මනස ක්‍රූර වෙන එක ආකාරයක් තමයි ප්‍රාණඝාතය කියන එක. බලන්න, අද ලෝකේ ප්‍රාණඝාතය පැතිරිලා දැන් ඒ ප්‍රාණඝාතය මිනිසා ගාවටම ඇවිල්ලානේ. මිනිහා ගාවටම ඇවිල්ලා. එයි කුඩා සතෙකුගෙන් පටන් ගත්තාම ඒ කුඩා සතාගේ ජීවිතය දුරු කරන්නට, ජීවිතේ විනාශ කරන්නට දරන උත්සාහයත් එක්කලා තමන්ගේ මනස ක්‍රමක්‍රමයෙන් අපිරිසිදු වෙනවා, දුෂ්ට වෙනවා. ඊගාවට එතනින් එහාට ටික ලොකු සතුන් මරන්නට තියෙන බිය නැති වෙනවා, ලැජ්ජාව නැති වෙනවා. ඒ විදිහේ ඒ පසුතලයේ යත්තේ මිනිහෙක් ගාවට යන එකේ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බලන්නකෝ අද ලෝක සමාජයේ මොකද වෙලා තියෙන්නේ කියලා. හරියට තිරිසන් සතෙකුගේ ජීවිතය ගන්නටවත් ගන්නේ නෑ නේද මිනිහෙකුගේ ජීවිතය? ඒ තත්වයටම පරිහානියටපත් වුණා. ඇයි? නපුරු මනස. නිකන් නවතින්නේ නෑ මෙතනින්. අපිට දැන් හොඳටම පේන්නට කරුණු තිබුණාට අපි හිතන්නේ නෑ. හිතන්නේ නැතුව කරන ගොඩාක් දේවල් තියෙනවා. අපි හිතන්නේ නෑ. පින්වත්නි, දැන් තියෙන කාරණා මත හිතලා බලන්නට ශක්තියක් තියෙන්න ඕනේ. බුද්ධිය කියලා කියන්නේ ඒකයි. තියෙන දේවල් පාවිච්චි කරලා නොපෙනෙන දේවල් ගැන හිතන්නට ශක්තිය ඇති කර ගන්න ඕනේ. අද අපි කරන්නේ අපේ දැක්ක දේ, අපි ඉගෙනගත්ත දේ විතරක් පාවිච්චි කරලා ඒ ටික ඔස්සේ දුවනවා. අපිට නොපෙනෙන දේ ගැන හිතන්නට අපි උත්සාහ ගන්න. නොපෙනෙන දේ කියලා කිව්වේ බුද්ධියෙන් Taman වටහා ගැනීමේ ශක්තිය ඇති කර ගන්නට ඕනේ. නැත්තම් කවදාවත් කෙනෙකුට දිනුවක් සලස ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ඒ ආකාරයෙන් අපිට පැහැදිලි දෙයක් තමයි මනසේ දුෂ්ට භාවය වර්ධනය වීම. අද නැද්ද වෙන්නේ? දවසින් දවස අපි විමසලා බැලුවොත් හොඳටම පේන්නේ අපේ සමාජයේ මිනිස් මනස දුෂ්ට වෙනවා. ඊගාවට කියනවා නොදුන් දේ ගන්න එපා කියලා. නොදුන් දේ ගන්න එපා කියන එකෙන් අදහස් කළේ පින්නත් වෙන කාරණයක් නෙමෙයි. ඊර්ෂ්‍යාව කියන එක පතුරවන්න එපා කියන එකයි. මොකද හැමතිස්සෙම අපි දීපු නැති දෙයක් අරගන්නවා කියන්නේ අනුන්ගේ දෙයට තියෙන තෘෂ්ණාවයි. අපේ මනස ක්‍රමක්‍රමයෙන් ඊර්ෂ්‍යාවට නැඹුරු වෙනවා. ඊගාවට හොරකම, වංචාව දක්වා දිව යනවා. මේ ආකාරයෙන් අපි දන්නවා අපට මනසට වෙන හානිය. ඊගාවට කාම මිත්‍යාචාරය එපා කියනවා. එයි පින්වත්නි, කාම මිත්‍යාචාරය කරන තැනැත්තා මුළු සමාජයේම වෛරයෙන්, වෛරය කියන ගින්නෙන් අවුලවන කෙනෙක් බවට පත් වෙනවා.
කාම මිත්‍යාචාරය හරි දරුණුයි. පළවෙනි සිල්පද දෙක ගත්තාම ප්‍රාණඝාතයෙන් වළකිනවා, නොදුන් දේ ගැනීමෙන් වළකිනවා කෙනෙක් ගත්තාම මේ කාරණා දෙකේ තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම. කාම මිත්‍යාචාරයෙන් වළකිනවා කියනකොට ඒක තහවුරු කළා පෝෂණය කිරීමක් කරන්නේ. මොකද නිකන් හිතන්න. යම්කිසි භාර්යාවක් පරපුරුෂ සේවනයේ යෙදෙනවා. ඒ ස්වාමියා ඒ භාර්යාව කෙරෙහි වෛර කරන්නේ නැද්ද? දරුවෝ ඒ අම්මට වෛර කරන්නේ නැද්ද? නෑදෑ හිතවතුන් වෛර කරන්නේ නැද්ද? එතකොට ඒ අම්මා අර ඔක්කොටම වෛර කරන්නේ නැද්ද? ගේ ඇතුළ ඒ විදිහට වෛරී පසුබිමක් ඇති වෙනකොට පැතිරිලා යනවා නම් සමාජයේ පුරා මොකද්ද පැතිරෙන්නේ? වෛරයයි. අන්තික පින්වත්නි කිව්වේ මොකද්ද? ආරක්ෂා කරන්න කාන්තාව. මේ කාමේශ මිච්ඡාචාරා කියන සිල්පදේ තියෙන්නේ කාන්තාවගේ ආරක්ෂාවට. මේ සිල්පදේ විග්‍රහ කරනකොට පෙන්නනවා කාන්තාවගේ ආරක්ෂකයන් 16 දෙනෙක්. මාතුරක්ඛිතා අම්මා විසින් රකින්න කාන්තාවක් ඉන්නවා. පිතුරක්ඛිතා තාත්තා විසින් රකින්න කාන්තාවක් ඉන්නවා. මාතු පිතුරක්ඛිතා අම්මා තාත්තා දෙන්නම රකින්න කාන්තාවක් ඉන්නවා. මේ විදිහට සහෝදරයා, සහෝදරිය, සහෝදර සහෝදරියන්, නැන්දා, මාමා, නැන්දලා මාමලා ආදී වශයෙන් එනවා. යම් කිසි තැනක හිර බන්ධනගත වෙලා කාන්තාවක් ඉන්නවනම් ඒ කාන්තාව එක්කලා පවා දුරාචාරී හැසිරීමක් තියෙනවා නම් ඒ කාම මිත්‍යාචාරයයි කියලා. දැන් මොකද කරලා තියෙන්නේ? කාන්තාවගේ ආරක්ෂාව නෙමෙයිද? පින්වත්නි, එක වෙලාවක බුදුහාඳුරෙන් අහනවා කිංසු භණ්ඩාන මුත්තමන් කියලා. භාණ්ඩ අතර උතුම් භාණ්ඩේ කුමක්ද කියලා අහනවා. බුදුහාඳුර කියනවා ඉත්ති භණ්ඩාන මුත්තමන් කියලා. ස්ත්‍රිය තමයි භාණ්ඩ අතර උතුම් භාණ්ඩේ කියලා. මේක සෙල්ලමට කියපු වචනයක් නෙමෙයි. බොහොම ගැඹීර අර්ථයක් මේකේ තියෙන්නේ. අපි සමහරකට මේ වචනේ පාවිච්චි කරන්න බයයි. දැන් මම මේ වචනේ පාවිච්චි කරනකොට සමහර දෙනා කැමති නැහැ. මොකද සංකල්ප ගොඩක් ඔළුවේ තියෙනවා. බලන්න ඕනේ ඇයි බුදුහාඳුරෝ ඒක කිව්වේ කියලා. වෙනත් අපි හිතමු හොඳ දියමන්තියක් ඔබවපු මුද්දක් ඔය ඇත්තන්ට තියෙනවා. උතුම් භාණ්ඩයක්ද? රන් මුදුවක් තියෙනවා දියමන්තියක් ඔබවපු. උතුම් භාණ්ඩයක්ද ඒක? උතුම් භාණ්ඩයක්. ඔය දියමන්තියේ සහිත මුද්ද තියෙන භාජනය වටින එකක් වෙනවද? නැද්ද? ඒකත් වටින එක තියන්නේ. අනිත් එක හැමතිස්සෙම හොයලා බලනවා. ආරක්ෂාව සපයනවා. මුරකාවල් තියෙනවා ආරක්ෂා කරන්නට. නැද්ද? ඒ සාමාන්‍ය භාණ්ඩයකට උතුම් භාණ්ඩයකට ඒ වගේ ආරක්ෂාවක් සපයනම් ඒ ආරක්ෂාව සපයන තැනැත්තා දැනගන්නට ඕනේ. තමන් මේ වගේ දෙයකටත් මෙහෙම ආරක්ෂාවක් සපයනවා නම් එහෙනම් බුදුහාමුදුරු දේශනා කරේ ඉත්ති භණ්ඩාන මුත්තමන්. එහෙනම් ඊටත් වඩා ආරක්ෂාව සලසන්න ඕනේ කාටද? ස්ත්‍රියටයි, කාන්තාවටයි. කො අපේ සමාජයේ එහෙම එකක් තියෙනවද? මේ බෞද්ධ සමාජයක් අපේ සමාජයේ එහෙම දෙයක් තියෙනවද අපේ සමාජයේ? කල්පනා කරන්න පොඩ්ඩක්. තවදුරටත් අපිට බෞද්ධයයි කියලා කියාගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. පින්වත්නි, මම දන්නේ නැහැ. මගේ පෞද්ගලික හැඟීම නම් අපිට බෞද්ධය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බොහොම සුළු කොටසකට විතරයි ඒ අයිතිය තියෙන්නේ.